අයිබෝන් ශ්‍රී ලාංකීය දේශපාලන වංශ කතාවේ අලුත්ම පරිච්ඡේදය ස්මාර්ට්ම පරිච්ඡේදය මම රොයින් ෆර්නැන්ඩෝ පොඩි අසනීප තත්ත්වයක් හින්දා වීඩියෝ එකක් නොකර ඉඳත් හදලා අද මැයි 18 වීඩියෝ එකක් නොකර බෑ අපිට මොකද්ද මැයි 18 විශේෂත්වය අවුරුදු 30ක් තිබ්බ කුරිරු ත්‍රස්තවාදී යුද්ධයක් ඉවර කරලා අදට හරියටම අවුරුදු 17ක් මොකද්ද මේ තිබ්බ යුද්ධේ ඇයි අපි මේක සමරන්න ඕනේ ඔය හුඟක් කට්ටිය කියනවා බොරු සංහිඳියාව එන ජන සංහාරය ඒවා වැල් බයිලා මීට අවුරුදු ගානකට කලින් උතුරේ එක පිස්සෙක්ට ඕන වුණා ලංකාවෙන් කෑල්ලක් කඩාගන්න ඒකට උන් ආයුධ අතට ගත්තා ඒ ආයුධ අතට ගත්තාම රටේ නීත්‍යානුකූල හමුදාව ගහලා ඉවර කරා වෙන බයිලා වැඩක් නැහැ ගහලා ඉවර කරා මොකද බබ්බු නෙමෙයිනේ නලවන්න උන් ත්‍රස්තවාදීන්ට ත්‍රස්තවාදී විදියට අපි සලකන්න ඕන මොකද ත්‍රස්තවාදී හොරතල් කරලා බෑ මොකද මිනිස්සුන්නේ මැරුවේ සිවිල් වැසියෝ කොළඹත් මැරුවා ලංකාවේ හැමතැනම සිවිල් වැසියෝ මැරුවා ආයේ ත්‍රස්තවාදීන්ට ආයේ එහෙම සලකන්න බෑ ගහලා ඉවර කරා එච්චරයි රනිල් වික්‍රමසිංහ සාමෙන් විසඳ ගන්න බැලුවා ඒක බැරුව ගියා මහින්ද රාජපක්ෂ ගහලා ඉවර කරා අපි යුද්ධෙ දින්න ත්‍රස්තවාදී කණ්ඩායම පෙරදුනා එච්චරයි ඉතින් ආයේ සංහිඳියා බොරු ඔය ජන සංහාර කතා ඒවා බයිලා ඒ වැල් බයිලා වැඩක් නැහැ ඒවා හොඳයි ඔය මේ කොළඹට වෙලා කීයක් හරි හම්බුනාම පොඩ්කාස්ට් එකක් කරගෙන ඉන්න උන්ට හොඳයි ඒවා ජන සංහාර ඔය මේ මැයි 18 නොවැම්බර් මාසේ ඔය එන කාලෙට කීය හරි හම්බුනාම පොඩ්කාස්ට් කරන්න හොඳයි ඔය ජන සංහාර කතන්දර එහෙම නෙමෙයි උනේ මොකද මේ LTT එකෙන් මැරුවේ නැද්ද සාමාන්‍ය සිවිල් මිනිස්සු මොකද යුද්ධේ තිබ්බනම් 2009 මැයි 18 යුද්ධ ඉවර කරේ නැත්තම් කොච්චර සිවිල් මිනිස්සු මැරුණාද උතුරේ විතරක් නෙමෙයි දකුණෙත් මැරුණා LTT එකෙන් සිංහල ජනතාව විතරක් නෙමෙයි දෙමළ මුස්ලිම් මිනිස්සුන්වත් මැරුවා. ඒ මේ බොරු බයිලා වැඩක් නැහැ ත්‍රස්තවාදීන්ට ගහලා ඉවර කරා එච්චරයි. ඒ හින්දා අද අභිමාණයෙන් සමරන්න ඕන මොකද අවුරුදු 30ක් මේ රට ආපස්සට ඇද්ද මේ රටේ ආර්ථිකය අපි මේ හිර වෙලා ඉන්න අපි මේ හැමතිස්සෙම දුක් විඳින මේ රටේ ආර්ථිකය ආපස්සට ඇදිල්ලේ වේදනාව අපිට දැනලා තියෙනවා. ඒ හින්දා මේක සමරන්න ඕන අනිවාර්යෙන් මොකද ඒ යුද්ධේ දැනුත් තිබ්බනම් මං මේ වෙලාවේ අවස්ථාවක් කරගන්නවා යුද්ධේ ඉවර කරන්න දේශපාලනික නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂට ත්‍රිවිධ හමුදාවට පොලිසියට සිවිල් ආරක්ෂක බලකායට මගේ උත්තමාචාරය සැලුට් එකක් ගහලම දෙන්න ඕන මොකද මේ වෙලාවේ ඉරානයේ ඊශ්‍රායලයේ යුද්ධයක් යනවා අපි දකිනවා එතකොට රුසියාවේ යුක්‍රේන් යුද්ධයක් යනවා දකිනවා ඒකේ භාවිතා කරන ආයුධ ඉස්සර නම් අපි දන්නේ කුරුම්බෙට්ටි ප්ලේන් එකක් ඇවිල්ලා පොඩි ප්ලේන් එකක් ඇවිල්ලා කොළඹට ඇවිල්ලා ගහලා ගියා ඒ වගේ එකක්. හැබැයි මේ ඩ්‍රෝන් තාක්ෂණයේ LTT එකට ආවා නම් මොකද ඒ කාලේ ප්ලේන් පාවිච්චි කරේ LTT එකෙන් ලෝකේ කොහෙවත් ත්‍රස්තවාදී ප්ලේන් පාවිච්චි කරන්නේ නැති වෙද්දි මේ ඩ්‍රෝන් තාක්ෂණයේ ඒ වෙලාවේ තිබ්බනම් මේ යුද්ධ ඉවර කරන්න හම්බෙන්නේ නැහැ අපිට. ඒ හින්දා ඒ තාක්ෂණ දියුණුව එන්න කලින් 2009 මේ යුද්ධ කරපු එකට ආයෙ සැලුට් එකක් දෙන්නම වටිනවා. හරි. ඒ එක්කම තව කතාවක් තියෙනවා මට කියන්න. යුද්ධේ ඉවර කරන්න දේශපාලන නායකත්වයේ දුන්න හින්දා මහින්ද රාජපක්ෂ මහත්තයව මිනිස්සු සලකනවා ඒ යුද්ධ ඉවර කරපු එකට. හැබැයි යුද්ධේ ඉවර කරන්න තව නම ගිය නැති නායකයෙක් සෑහෙන මෙහෙයක් ඉටු කරා. මං නිකයි ඉතිහාස කතාවක් එක්ක පටන් ගන්න එක. දුටුගැමුණු රජුරෝ එලාර එක්ක යුද්ධයට යද්දී දුටුගැමුණුට ඕන වුණා ඉක්මනට යුද්ධ කරන්න. හැබැයි කාවන්තිස්සයකට ඉඩ දුන්නේ නැහැ. කාවන්තිස්ස රජතුමා ඉඩ දුන්නේ නැහැ යුද්ධයට ඒ වෙලාවේ කැමති වෙන්නේ නැහැ. මොකද කාවන්තිස්ස රජතුමා දන්නවා ඒ වෙලාවේ රටේ තිබ්බ තත්ත්වය. දුටුගැමුණු තරුණයි කා කියනවා ලේකා කියනවා. ඒ හින්දා යුද්ධයට යන්න ඕන වුණා. ගහලා ඉවර කරන්න ඕන වුණා එලාරට. හැබැයි රටේ තත්ත්වයේ දුටුගැමුණුන්ට එච්චර දැනුමක් තිබ්බේ නැහැ. කාවන්තිස්ස රජතුමාට මේ හැමදේම ගැන දැනුමක් තිබ්බා. දුටුගැමුණු තරහ වෙලා ගියා. හැබැයි කාවන්තිස්ස රජතුමා අවුරුදු ගාණක් ප්ලෑන් කරා මේ යුද්ධෙට මේ රට එක්සේසත් කරන එකට කාවන්තිස්ස රජතුමා ප්ලෑන් කරා. ඒ නිසාම දුටුගැමුණු නැති වෙලාවේ දුටුගැමුණු තරහ වෙලා ගිහින් ඉන්න වෙලාවේ කාවන්තිස්ස රජතුමා දසමහා යෝධයන්ගේ සේනාවක් ඇදුවා. යෝධයෝ 10 දෙනෙක් ගෙනල්ලා නන්දි මිත්‍ර ගෝඨාභය වේලු සුමන වගේ 10 දෙනෙක් ගෙනල්ලා ඒගොල්ලෝ රජයට අරගෙන පුහුණුවක් දීලා රජයේ නිල හමුදාවට බඳව ගත්තා. ඒ වගේම කාවන්තිස්ස රජුරු රුහුණේ හැම පවුලකින්ම
තරුණයෙක් අරගෙන නිල හමුදාවට බඳවගෙන විශාල හමුදාවක් ඇති කරා. විනයවත් හමුදාවක්. ඒ වෙලාවේ මේ රටේ හිතන්නවත් බැරි තරමේ විනයවත් හමුදාවක් හැදුවා. කාවන්තිස්ස රජතුමාට ඉස්සරහා පෙවුණා. රටේ දැවැන්ත යුද්ධයක් පටන් ගත්තාම ආහාර පානවල ප්‍රශ්නයක් එනවා. ඒ ආහාර පාන මදි වෙනවා. මොකද යුද්ධෙ මොන විදිහට යයිද කියලා හිතා ගන්න බෑ. කුඹුරු ඉඩම් වලට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. ගොවිතැන් වලට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා යුද්ධයක් කරන්න කලින් කාවන්තිස්ස රජතුමා දිගාමඩුල්ලේ කුඹුරු ගොවිතැන් පටන් අරන් ඒ පැත්ත දියුණු කරලා විශාල වී ගබඩා හදලා වී සංචිතයක් හදාගත්තා. මොකද කාවන්තිස්ස රජතුමා දන්නවා යුද්ධයකට ගියාම ආහාර පාන නැතුව ගියොත් ඒක යුද්ධේ ඉස්සරහට යන්න ලොකු බාධාවක් වෙනවා. ඒ වගේම කාවන්තිස්ස රජතුමා එලාරගේ සේනාව මහවැලිගඟෙන් රුහුණට එන්නේ නැති වෙන්න මහවැලිගඟ ඉවුරේ විශාල සේනාවක් දාලා මුරකපුළු දැම්මා දේශ සීමාව ආරක්ෂා කරන්න. ඉතින් ඒ වගේ දුරදක්නා නුවණකින් වැඩ කරා මේ කාවන්තිස්ස රජතුමා. අන්න ඒ නිසා තමා දුටුගැමුණු කුමාරයාට ලේසි වුණේ යුද්ධයට යන්න නායකත්වයේ දෙන්න විතරයි තිබුණේ. අනිත් යටිතල පහසුකම් අවශ්‍ය කරන සියලුම දේවල් අවි ආයුධ පවා ලෑස්ති කරලා තිබ්බේ. ශ්‍රමය, හමුදාව, හැමදේම ආහාර පාන හැමදේම කාවන්තිස්ස රජතුමා ලෑස්ති කරලා තිබ්බේ. කාවන්තිස්ස රජතුමා අපි එලාර දුටුගැමුණු යුද්ධය මතක් කරද්දී අපි කාවන්තිස්සව මතක් කරන්නේ. මොකද යුද්ධ කරේ දුටුගැමුණු. හැබැයි කාවන්තිස්ස නැත්තම් කාවන්තිස්ස රජතුමායි කරපු මේ විශාල මෙහෙය නැත්තම් දුටුගැමුණු රජතුමාට යුද්ධ කරන්න බෑ. ඕකම 90 ගණන් වල වෙනවා. මේ රටේ යුද්ධය ඇදීගෙන යද්දී 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපති වෙනවා. ඊට පස්සේ යුද්ධෙ දිගටම ඇදෙනවා. ඇදිලා 2001 ජූලි මාසේ LTT එක අපේ එයාපෝට් එකට ගහනවා. එයාපෝට් එකට ගැහුවට පස්සේ අපි දන්නවා දැන් අපිට තේරෙනවා සංචාරක කර්මාන්තේ නැති වුනහම කොච්චර අමාරුද, සුද්දෝ ලංකාවට ආවේ නැති වුනහම කොච්චර අමාරුද. අපි රට ගෙනියන්නේ විදේශ විනිමය ඩොලර් වලින්. අපිට ඩොලර් වෙන සාමාන්‍ය ඩොලර් වෙන මාර්ග තියෙන්නේ ලොකුම එක තියෙන්නේ අපනයනේ. ඊට පස්සේ දැන් නම් තියෙන්නේ ෆොරින් රෙමිටන්ස් විදේශගත ශ්‍රමිකයන් එවන සල්ලි. ඊට පස්සේ තමයි අපිට තියෙන්නේ සංචාරක කර්මාන්තයෙන් එන ආදායම. හැබැයි 2099 කාලේ අපිට ෆොරින් රෙමිටන්ස් වලට වඩා තිබ්බේ සංචාරක ආදායම. අපනයනට පස්සේ අපිට විශාල විදේශ විනිමයක් ආවේ සංචාරක ආදායම්. 2001 ජූලි මාසේ LTT එකෙන් කටුනායකට ගැහුවයින් පස්සේ අපේ සංචාරකයන්ගේ පැමිණීම සම්පූර්ණයෙන් නවතිනවා. හිතාගන්න රටට ඩොලර් වෙන ප්‍රධාන මාර්ගය නැති වුණාට පස්සේ කොහොම තියෙන්නේ නැද්ද? ඒ නිසාම 2001 දෙසැම්බර් 5 තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ පක්ෂය පරාද වෙලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දියුරුම් දෙනවා. 2001 දෙසැම්බර් 5 රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බාරගද්දී මේ රටේ සුද්දෝ එන්නේ නැහැ. මේ රටේ ආර්ථිකය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඍණ 1.5ක් තිබ්බේ. හරියටම 22 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කාලේ ඍණ ආර්ථිකයක් වුණා වගේම තමයි අපි දන්නවා ඍණ ආර්ථිකයක් වුණාම අපිට දැන් අත්දැකීම් තියෙන මොකද්ද වෙන්නේ කියලා. හැබැයි ඒ වෙලාවේ අපි හිටපු මානසිකත්වයයි ඒ යුද මානසිකත්වයෙන්ද අපිට තේරුන්නේ නැහැ ඍණ ආර්ථිකයක තියෙන බලපෑම. අපි සල්ලි අච්චු ගහ ඔක්කොම වැඩ කරේ. උද්දමනය කියන ඒවා ඔය දැන් අපි දැනගත්තට ඉස්සර අපිට තේරුනේ නැහැ මොකද්ද මේ කියලා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා රට බාරගද්දි ඍණ 1.5ක ආර්ථිකයක් තිබ්බේ. පැය 8ක් කරන්ට් එක නැතුව හිටියා. මොකද ඒ දවස්වල විදුලි බල අමාත්‍යාංශය බාරගත්තේ කරෝ ජයසූරිය. මට මතකයි කරවල ජයසූරිය කියලා කිව්වා. පැය 8ක් කරන්ට් එක නැහැ. ඍණ 1.5ක ආර්ථිකයක්. සුද්දෝ එන්නේ නැහැ මේ රටට. අපිට ආනයන තෙල් ගෑස් රටට අවශ්‍ය ආනයනය කරද්දි ආනයනය වලට ගහන රක්ෂණය වැඩි. මොකද අපිට දැන් තේරෙනවා මොකද මේ යුද්ධේ පටන් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් රක්ෂණ ගාස්තුව බැරල් එක තෙල් බැරල් එකකට ඩොලර් 2ක් 3ක් වගේ තිබ්බ ප්‍රීමියම් එක. මට මතකයි අනුර කුමාර දිසානායක මේ ළඟදී කියන්නේ ඩොලර් 45කුත් ගෙව්වා කියලා. 45ක් 50ක් වෙනකන් ගිහිල්ලා එක බැරල් එකකට
ඩොලර් 50ක් විතර ප්‍රීමියම් එකක් අතර ඒ කාලේ රක්ෂණ ගාස්තු වැඩි වුණා. එතකොට අපිට ආනයන වියදම් වැඩි වුණා. ඩොලර් සංචිත එන්න අඩු වුණා. ආනයන වියදම් එන්න වැඩි වුණා. රටේ උද්දමනය වැඩි වුණා. සල්ලි අච්චු ගහන්න වුණා ආයුධ ගන්න. අන්න ඒ වගේ දැවැන්ත ආර්ථික පරිහානියක් තිබ්බේ. අන්න ඒ වගේ වෙලාවක තමයි රනිල් වික්‍රමසිංහ මේ රට බාරගත්තේ. අගමැති හැටියට 2001 දෙසැම්බර් 5. 2001 දෙසැම්බර් 5 රනිල් වික්‍රමසිංහ රට බාර අරගෙන 2002 පෙබරවාරි මාසයේ 22 සාම ගිවිසුම ගහනවා. රනිල්ට සෑහෙන චෝදනා තිබ්බ මේ සාම ගිවිසුම ගෙහිල්ල ගැන. හැබැයි ඒ වෙලාවේ තිබ්බ ආර්ථිකයත් එක්ක ඕගලන්ට දැන් තේරෙනවා. ඒ කාලේ තේරුන්නේ රනිල් කොටියා කියලා කිව්වේ. හැබැයි දැන් තේරෙන්න ඕන මිනිස්සුන්ට ඍණ ආර්ථිකයකුයි පැය 8ක් විදුලිය නැතුවයි ආනයන වලට යන වියදම ඩොලර් වැඩිපුර යනවා ප්‍රීමියම් එකට ඉන්ෂුරන්ස් එකට අපනයන අඩු වෙනවා සංචාරක කර්මාන්තයේ බිඳුවටම වැටිලා ඩොලර් නැති වෙනවා. ඒ ඔක්කොම තියෙද්දි ආයෝජන තියෙන ටික ගලවගෙන යනවා අලුතෙන් එන්නේ නැහැ. එහෙම තියෙද්දි යුද්ධයක් කරන්න වාතාවරණයක් මේ රටේ තිබෙන්නේ නැහැ. ඒ නිසාම තමයි රනිල් වික්‍රමසිංහ ආපු ගමන් 2022 පෙබරවාරි මාසේ සාම ගිවිසුමට යන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. ඍණ 1.5 ආර්ථිකය ධන කරන්න ඕන නම් යුද වියදම් වලට දරන්න බෑ. ඒ වෙලාවේ ඉස්සෙල්ලා විදුලිය දෙන්න ඕන, කණ්ඩ බොන්න ඕන, මිනිස්සු ජීවත් කරන්න ඕන. රනිල් වික්‍රමසිංහ යුද්ධ කරන්න ගියා නම් දකුණේ මිනිස්සු හාමතේ මැරලා යන්නේ. යුද්ධ කරන්න තියා කණ්ඩවත් නැති වෙනවා මිනිස්සුන්ට. ආයුධ ගන්න හම්බෙන්නේ නැහැ. මිනිස්සුන්ට පෝලිං වල ඉන්න වෙන්නේ. ඒ වෙලාවේ ඒ සාම ගිවිසුම ගහලා රනිල් වික්‍රමසිංහ කරේ රටේ ආර්ථිකය හදාගත්ත එක. හරියටම කාවන්තිස්ස රජතුමා අටුකොටු පුරෝපු එක දුටුගැමුණු රජුරවන්ට යුද්ධයට යන්න. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට තියෙන තව චෝදනාවක් තමයි ඒ කාලේ LTT එකට සෑහෙන අවි ආයුධ ගියා කියලා. හැබැයි කවුරුත් දන්නේ නැහැ. දන්නවා. හැබැයි කවුරුත් මතක් කරන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා 2022 ජූලි මාසේ ජයවර්ධන රොනල්ඩ් රේගන් හම්බුණාට පස්සේ ඇමරිකාවේ ජනාධිපති ජෝර්ජ් W බුෂ් ගිහිල්ලා හම්බෙනවා. ජෝර්ජ් W බුෂ් හම්බුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ ඉල්ලන්නේ මේ රටට අවශ්‍ය ආයෝජන දෙන්න, මේ රටට සහන දෙන්න, ඒ වගේම අපිට යුද්ධ කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කියලා. ඒ රනිල් වික්‍රමසිංහගේ සාකච්ඡාවෙන් පස්සේ 2004 දී අපිට හම්බෙනවා SLNS සමුද්‍ර කියන නැව. මීටර් 64ක් දිග විශාල නැවක්. නාවික හමුදාවට හම්බෙච්ච ලොකුම නැව. ඒ නැවෙන් තමයි මොකද නාවික හමුදාවට ඒ වෙද්දි තිබ්බේ නෑ මුහුදේ දවස් කීපයක් නැවතිලා මෙහෙම කරන්න පුළුවන් තරමේ නැවක් තිබ්බේ නෑ. ඒ නැව තමයි භාවිතා කළේ 4 වන ඊළාම් යුද්ධයේ අවස්ථාවේ LTT එකට අයිති පාවෙන අවි ගබඩා විනාශ කරන්න. මුහුද මැද්ද තිබ්බ LTT එකට අයිති පාවෙන අවි ගබඩා ඒවා සියල්ල විනාශ කරේ මේ නෞකාවෙන්. මොකද මේ නෞකාවට දවස් කීපයක් මුහුද නැවතිලා මෙහෙයුම් කරන්න පුළුවන්. ඒ වගේම LTT එකට විදේශයන් වලින් එන මෝටාර් කාලතුවක්කු වගේ සියලුම ආයුධ නවත්තන්න පුළුවන් උනේ මේ නැවේ තාක්ෂණය උපයෝගී කරගෙන. ඒක දන්න අය දන්නවා. හැබැයි ඒ වෙලාවේ තිබ්බ මානසිකත්වයයි ඒ වෙලාවේ දේශපාලනයක් කරනවා. අපි කොයි කවුරුත් දේශපාලනය කරනවා. 88 89 කාලේ මහින්ද මහත්තයා දේශපාලනය කරා. ඒ වගේම මේ කාලේ දෙපැත්තෙම දේශපාලනය කරනවා. කවුරුත් බලන්නේ දිනන්න. ඒ හින්දා රනිල් වික්‍රමසිංහ කරපු සේවාව සම්පූර්ණ අමතක කරලා රනිල් වික්‍රමසිංහට කොටි ලේබල් එක ගහලා දැම්මා. රනිල් වික්‍රමසිංහ සාම සාකච්ඡා කියලා කරේ LTT එක අන්දපු එක. ඒක හොඳටම කියන්නේ පස්සේ කාලෙක ඇන්ටන් බාලසිංගම් කතාවක් කියනවා රනිල් කියන්නේ නරියෙක්. රනිල් හිටියනම් LTT සංවිධානයේ දිය වෙලාම යනවා. ඒ හින්දා අපි රනිල්ල පැරද්දුවා. ඔන්න ඔහමයි ඇන්ටන් බාලසිංගම් කිව්වේ. ඒක වීඩියෝ එක තියෙනවා YouTube එකේ ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ සාම සාකච්ඡා පටන් ගත්තට පස්සේ සාම සාකච්ඡා ලංකාවේ කරන්නේ නැහැ. ඒක පිටරට ගෙනියන තායිලන්තේ වගේ රටවල් වලට ගෙනිච්චා. ඒ රටවල් වලට ගෙනියන්න ප්‍රධානම හේතුව තමයි LTT නායකයෝ කැලෙන් එළියට අරගෙන රටවල් වලට ගෙනියන්න. මේ මිනිස්සුන්ට ලෝකෙ පෙන්වන්න. විනයාග මූර්ති මුරලිදරන් එවත් කරුණා අම්මන් අපි හැමෝම දන්න කරුණා. කරුණා තමයි LTT එක නියෝජනය කරලා රටවල් වලට ගිහිල්ලා සාකච්ඡා කරේ.
ඒ සාකච්ඡා යන අතරතුර රනිල් වික්‍රමසිංහට ආරංචි වෙනවා LTT එකට සෑහෙන ආනයන තොගයක් මේ එයාපෝට් එක හරහා යනවා කාගෝ මේ බඩු වගේ. එතකොට රනිල් වික්‍රමසිංහ කියන මොනවද යන්නේ කියලා බලන්න කිව්වහම යන්නේ වොෂින් මැෂින්, TV, ඩෙක්, එතකොට කැසට් අන්න ඒ වගේ ලක්ෂරි කියලා හිතෙන මිනිස්සුන්ට එදිනදා ජීවිතයට අවශ්‍ය බඩු තමයි ගොඩක්ම යන්නේ. ඒ කියන්නේ ඒ පැත්තේ කැලෙන් එළියට ඇවිල්ලා ඒ දෙමළ මිනිස්සු ජීවිතය කියන්නේ මොකක්ද කියලා අත්විඳින්න ගත්තා. ඒ මිනිස්සු කොළඹ ආවා ගියා. එතකොට මෙහි සිංහල මිනිස්සු ඒ පැතිවලට ගියා. ව්‍යාපාර දියුණු වුණා. අවුරුදු 2ක් විතර යද්දි LTT එකට සෑහෙන පිරිසක් නැතුව ගියා කාඩර් එක. LTT එකේ හමුදාව නැතුව ගියා. LTT එකේ තියෙනවා දෙමළ මිනිස්සුන්ගෙත් අර කුලය කියන එක හොඳටම තියෙනවා. එතකොට යාපනයේ පැත්තේ මිනිස්සු කරේ යුද්ධෙට ගියේ නෑ. ඒගොල්ලෝ රට ගිහිල්ලා මූල්‍ය ප්‍රතිපාදනය උපේක කරේ. යුද්ධෙට ගියේ කිලිනොච්චිය, මුලතිව්, එතකොට මඩකලපුව ත්‍රිකුණාමලේ මිනිස්සු. ඒ මඩකලපුවේ ත්‍රිකුණාමලේ තමා කරුණා අම්මාන් හිටියේ. කරුණා අම්මාන් නැගෙනහිර බාරව හිටියේ. කරුණා අම්මාන් කැඩුනට පස්සේ LTT එකට විශාල පාබල හමුදාවක් නැතුව ගියා. ඒක LTT එකට දරා ගන්න බැරි පාඩුවක්. 2004 කරුණා අම්මාන් LTT එකෙන් අයින් වුණාට පස්සේ කරුණා අම්මාන් ආරක්ෂිතව කොළඹට ගේන වගකීම ගත්තේ එවකට UNP එකේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා, මඩකලපුවේ මන්ත්‍රී. එතුමා තමයි කරුණා අම්මාන් කොළඹට ගෙනල්ලා ආරක්ෂිතව තිබ්බේ. අන්න එදා ඉඳන් තමා යුද්ධය කන පිට ගැහුවේ. LTT එකේ බැස්ම පටන් ගත්තේ අන්න එදා. හැබැයි 2004 තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ පරදිනවා. පරදිලා මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරනවා. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය දිනනවා. ජනාධිපතිවරණය දින්නහමත් LTT එකත් එක්ක සාම සාකච්ඡා වට කිහිපයක් යනවා. හැබැයි LTT එකට ඕන වෙලා තිබ්බා මේක සාමයෙන් විසඳගන්න කිසිම උවමනාවක් තිබ්බේ නැහැ. ඒගොල්ලන්ට ඕන වෙලා තිබ්බේ මේක යුද්ධයකට යන්න. මොකද සාමයකට ගියොත් එයාලගේ ශක්තිය නැති වෙනවා කියලා ඒගොල්ලෝ හොඳටම දන්නවා. මොකද ආයුධයන මාර්ග සියල්ලම වහලා තිබ්බේ විද්‍යුත් නාවික හමුදාව අපේ. එතකොට අපේ යුද හමුදාව LTT එකේ සියලුම ප්‍රදේශ මැප් කරගෙන ලස්සනට ප්ලෑන් එකක් හදාගෙන හිටියේ. එතකොට LTT එක දැනගත්ත සාම සාකච්ඡා තවදුරටත් ඇදුනොත් අපිට නිකම්ම මේක දාලා යන්න වෙනවා කියලා. ඒ හින්දා LTT එක මාවිල් ලාරු සොරව වහලා යුද්ධ ප්‍රකාශ කරා. ඒ යුද්ධේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වය දීලා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා ඒ නායකත්වය දීලා සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිසිය සහ ග්‍රාමාරක්ෂක හමුදාව හෙවත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විශාල කාර්යයක් කරලා මේ රට නිදහස් කරා. 2009 මැයි 18 වෙනිදා මේ රට අවුරුදු 30ක යුද්ධයෙන්, කුරිරු යුද්ධයෙන්, සිවිල් වැසියෝ මරපු යුද්ධයෙන් මේ රට නිදහස් කරා. ඒ අභිමානවත් දවස අද. ඒ අභිමානවත් දවස සමරන්න ඕන දවස අද. අභිමානවත් දවස අභිමානයෙන් සමරන්න ඕන දවස අද. බල්ලෝ නාවන්න ගෙනියනවා වගේ රාජ්‍ය නායකයෝ මේ සංවත්සරයට ගෙනියන්න ඕන දවසක් නෙමේ අද. මේ සංවත්සරයට රාජ්‍ය නායකයා අභිමානයෙන් ගිහිල්ලා හිට ගන්න ඕන දවසක් අද. ඒ නිසා 2009 මැයි 18 කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මේ රටේ මිනිස්සු, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ සියලුම මිනිස්සු බේරගත්ත ඒ අභිමානවත් දවස අපි අනිවාර්යෙන් අභිමානයෙන් සමරන්නම ඕනේ. එහෙනම් හැම දිනාටම ජය වේවා. ආයුබෝවන්.